ඇසුර මත. ඇසුර මත. එතකොට මේ දරුවෝ අහලත් ඇති. ඇසුර වැරදුනොත් පුතේ නිත්‍ය වශයෙන්ම සසර වරදිනවා. දුක් නැති වෙන්නේ නැත්තම් අවසානයේ මේක හිතන්න කිව්වා කම්මන් දල්නං කින්ති කරෝමි දානේ කර්මේ දැඩි වූ කල මා කුමක් කරන්නද. ඔන්න අවසාන විසඳුම. සමහර ප්‍රශ්නවලදී මේ සෑරජාන් වහන්සේ ළඟ කෙල හිඳිනකල් පිරිච්චිය කියපු පින්වතුන් ඇති මෙතන. නමුත් සමහර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව මේ සෑරජාන් වහන්සේ සේ අපදෙස බලාගෙන හිටියනම් ඒක විඳින්ට තමන් කරපු කර්මී බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට විසඳෙන්නේ නැති ප්‍රශ්නවලදී හිත හදාගන්න කර්මයේ දැඩි මම මොකක් කරන්නද කියලා. එතකොටත් ඒ හිත සංසිඳනවා කියනවා. අනේ ප්‍රශ්න වලට විසඳුන්නේ නැති අයට සොඳුරු අස්වැසිලි බණපදයක් ඒක. කම්මන් දල්ලං කින්ති කරෝමි දානේ කර්මයේ දැඩි වූ කල මා දැන් කුමක් කරන්නද. ඉවසන්ටයි කාරණාව. ආඬා හරි දුක් විඳ හරි මගේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටියොත් අපේ හුරු වෙලා තියෙනවා අපේ ඇස් දෙක හුරු වෙලා තියෙනවා අඩුපාඩු දකින්න නේද? අපි කියන්නේ ඇද හොයන්න කියලා. ඇද හොයන එකට අපේ හිත ඇහැ හුරු වෙලා තියෙන. ඒක අද ඊයේ හුරු කරපු එක නෙමෙයි. මේ සංසාරේ එනකම් අපි කරලා තියෙන්නේ ඕක. මිනිස්සුන්ගේ අඩුපාඩු දකින්න මිනිස්සුන්ගේ අඩුපාඩු තියෙන්න ඕනේ නෑ. සමහර වෙලාවට ඒ දකින්නේ අපේ අඩුපාඩුව. අනිත් මිනිස්සු තුල දකින්නේ අපි අපේ අඩුපාඩුව. අපේ වැරද්ද. තේරුණා? මං ඔබට හිතන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ඇද හොයපු අය හිටියනම් තේරුණාද? බුදුරජාණන් වහන්සේටත් වෛර කරපු අය හිටියනම් බුදුරජාණන් වහන්සේවත් විවේචනය කරපු අය හිටියනම් අපි ගැන කවර කතාව? නේ අවංක වෙලා වැඩක් නැහැ කියලා නම් හිතන්න එපා. අවංක වීමෙන් ලොකුම ලාභය තමයි පුදුමාකාර සතුටකින් ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිත ගැහෙන්නේ නැහැ, හිත බය නැහැ, හිතේ අසහනයක් නැහැ. ඒ අවංකයිනේ. අවංකවම හිතට එකඟව ජීවත් වෙන අය ඕන කෙනෙක් ඉස්සරහට කොන්ද කෙලින් තියන් යනවද නැත්? යනවා. ඇයි? හංගන්න ජීවිතයක් නැහැ. එලිදරව් වෙයි කියලා බය නැහැ. හොර නැත්තම් කොච්චර ලේසිදනේ? හොර තියෙනකොට අපිට කොච්චර අමාරුදනේ? අපේ ජීවිතේ පොඩි හොර තියෙනකොට කොච්චර අමාරුද?